ඈත එපිට ගම්මානයක ගැමි සුන්දරත්වය හදවතට දැනෙන මොහොතකින් තමයි අද අට්ටාලේ අපි මේ විදියට ආරම්භ කරන්නේ. ග්‍රාමීයත්වය අපිට මීට බොහෝ කලකට පෙර ගම්මු ජංගම දුරකථනය එහෙමත් නැත්නම් අන්තර්ජාල පහසුකම් නැති කාලේ ඒ ගම්මුන් ජීවිතය හරි අපූර්වට ගොම මැටි ගෑ පොළොව තුලත් කටු මැටි බිත්ති අතරත් පම් පැදුරෙත් ඔවුන් ජීවිතය බොහෝ සෙයින් සතුටින් වින්දා. ඉතින් ඒ විඳපු ජීවිතය මේ බටනලා හඬත් එක්ක අපිට නැවත මතකයට නැගුණා කිව්වොත් නිවැරදි. ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා අට්ටාලෙට අද ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ආදරණීය සුන්දර චරිතයක්. ඔහු ගායනයටත් වාදනයටත් අති දක්ෂයෙක්. දිහෙන් මන්දිල ආයුබෝවන් කියලා අට්ටාලට පිළිගන්නවා ආදරයෙන්. ඉතින් ඒ වගේම සුපුරුදු පරිදි මාත් එක්ක ඒ සිංහල හැමදාම රහට උගන්වන ආදරණීය තාරක සර් එහෙමත් නැත්නම් අපි චූටි සර් කියලා කියනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයුබෝවන් සර්. ආයුබෝවන්. අට්ටාලේ කියන්නේ ඔබට හුරු පුරුදු තැනක්. ඈත එපිට ගම්මානේ නැගෙන බටලී හඬ අතරේ. බටලී හඬ අතරේ. ඉතින් මේක මෙහෙම කියද්දී දිහෙන් හොඳ ආරම්භයක් අරන් ආවා මේ රාත්‍රියට එහෙමත් නැත්නම් අද දවසට හරි අපූර්ව ආරම්භයක් අරන් ආවා. තාරක ඉතින් කතා කරමු. ඔව්. ඒ බටනලා හඬක් ඇහෙනකොට බටනලා හඬේ කියන්නේ ඒ බටනලාව ගායනා කරන කෙනාගේ හදවතේ තියෙන හැඟීම් නේද අමිලයි. අනිවාර්යයෙන්ම. ඉතින් බටනලාවත් එක්ක බැඳිච්ච ඒ හැඟීම් කවියකට පෙරලිලා කවියක් ඇහෙනකොට කවියේ තියෙන රස තවත් කෙනෙක්ගේ හදවතට නැගෙද්දී දැනෙන හැඟීම හරි පුදුමාකාරයි. මේ ගීතය අමිල අයියේ ඈත එපිට ගම්මානේ නැගෙන බටලී හඬ අතරේ ඊටාම දුක්බර කවියක් මතුවේද ඈ නිදි නොමැති පැලේ. මේ පදවැල් ගත්තොත් එහෙම අමිල අයියේ සුනිල් සරත් පෙරේරා කියන මහත්මයා තමයි රචනා කරන්නේ. එතකොට මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ සංගීත නිපුන් සරත් නන්දසිරි මහත්මයා. සංගීත ශාස්ත්‍රයට එමත් නැත්නම් කලා ශාස්ත්‍රයට අභිමානයක් එක්කල එතුමන්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන ගමන්ම ඒ වගේම මේ පදපේලිය තුළට ග්‍රාමීයත්වය අරන් ආවේ සරත් පෙරේරා කියන ආදරණීය කලාකරුවා. ඉතින් මේ කලාකරුවා මෙහෙම ගේද්දි තාරක මල්ලි මේ අපි පුංචි දිහෙන්ගෙන් ඉතින් දිහෙන්ගෙන් අහලා බලමු තවත් කොටසක් ගීතේ අපි ගීතයට එබිකම් කරන්නට මත්තෙන් මට හිතෙනවා එහෙම හොඳයි කියලා. බොහොම ස්තුතියි දිහෙන් මොහොත වර්ණවත් කරනවාට ඒ සුන්දර වාදනයෙන්. ඉතින් දිහෙන් ගැන කතා කරද්දී ඊටාම දක්ෂ ගායන ශිල්පියෙක් ඔබට කලින් අට්ටාලේදී මුණ ගැහෙන්නට ඇති. ඒ වගේම තවත් ඉදිරියටත් ඔහු ඔබට මුණ ගැහි ගායකයෙක් විදිහට වාදකයෙක් විදිහට. ඉතින් මෙපමණක් නොව ඔහුගේ දක්ෂතා තව අපිට ඉදිරියට අරගෙන එන්නට බොහෝ දේ තියෙනවා. මලානිකව හඳේලිය වැටුනහම මොන වගේද තාරක? ඉතින් ඇත්තටම මලානිකව හඳේලියක් ගලාගෙන එනවා කියලා මේ කතාවෙන් කියන්නේ කිසියම් ශෝකී බවක්, පාළු බවක් අරගෙන ඉන්නේ. මිනිස්සුන්ගේ හදර දැනිච්ච පාළුව කාණ්ඩසේ තමයි මේ සෝභා ධර්මයට ගලපලාම ඉදිරිපත් කරන්නේ. මේක ASCII හරි අපූර්ව කතාවක් තියෙනවනේ අමිලයි. ඔව්. තමන්ගේ බිරිඳ ගෙන් සමුගන්න වෙලා තියෙනවා මේ රචකයාට. ජීවන අරගලේ හරි බරයි. ඒ බර ජීවන අරගලේ හින්දා කසාද බැන්දත්
හැමදාම හැම වෙලාවෙම බිරිඳත් එක්ක එකට ඉන්න පුළුවන්කමක් හම් වෙන්නේ නැහැ ප්‍රායෝගික අපේ ජීවිතය තුළ. රැකියාවකට පිටත් වුණා වෙන්නත් පුළුවන්. වුණා වෙන්න පුළුවන්. මේකේ අත්දැකීමකුත් තියෙනවා මේ රචකයාට. තමන්ගේ බිරිඳව සුන්දර ගම්මානයක් රඹුක්කන පැත්තේ තියෙන ඒ ගමක තනි කරලා ඔහුට සිද්ධ වෙනවා කොළඹ යන්න. එතකොට මේ ගම්මානේ ගත්තට පස්සේ ග්‍රාමීයත්වයෙන් පසුවන හරි අපූර්ව ගම්මානයක්. හැබැයි එක පැත්තකින් දිනු නැහැ කියලා කියන්නත් පුළුවන්. අද වගේ අන්තර්ජාල පහසුකම් නැති WhatsApp, Facebook සමාජ මාධ්‍යයක් නැති කාලයක් තුල දුරකථන ඇමතුම් විදුලිය නැති කාලයක් තුල මහා මාර්ග සුන්දරව ඒ කියන්නේ තාර දාපු පාරක් නැති අඩිගුරු පාරක් තිබුණු කාලයක්. අන්නේ පසුවිච්ච කාලයක් මේක. එතකොට ඇය කටුමැටි පැල්පතක් සහිත ගෙදරක තනි වෙනවා. ඉතින් රැයට හඳ පායාගෙන එනවා. ඇය පහන් එළියෙන් සමහර විට කුප්පි ලාම්පුවෙන් ජීවිතේ ගොඩාක් දේවල් කල්පනා කර ඉන්නවා. එතකොට ඔහුට මතක් වෙනවා කොළඹ ඉන්නකොට නවාතැනේ ඉන්නකොට හඳ එළිය වැටෙනවා. හැබැයි මලානිකයි. පරිසරයේ පවා අරගෙන ඉන්නේ කිසියම් ශෝකී බවක් ඔහුට. ඔහුට මතක් වෙනවා තමන්ගේ බිරිඳ දැන් තමන් නැති දුකෙන් අඬ ඉන්නව ඇති නේද කියලා. කොළඹ ඔහු ජීවන අරගලයක යෙදී සිටියත් සමහර රාත්‍රීන් වලට ඔහුගේ හදවතට අප්‍රමාණ දුකක් වේදනාවක් සංතාපයක් ලතැවුලක් දැනෙන්නට ඇති. ඒ නිසා තමයි ඔහුට ඒ කොළඹ කිව්වොත් අපි කියනවා සැප තියෙනවා කියලා. නමුත් ඔහුගේ සැපේ තියෙන්නේ ගම්මානයේ කටුමැටි ඒ ගහපු ගෙදර. ඒ ගෙදර කුප්පි ලාම්පු එළියක් එහෙමත් නැත්නම් ලන්තෑරුම් එළියක් ඒ හැමදේම ඔහුට මතක් වෙනවා දාරක. මතක් වෙනවා. ඒ ගමේ ඔහු ලබන අත්දැකීම් ඔහුට මනසින් මතක් වෙනවා ටික ටික. ඒ ගම ගත්තට පස්සේ ඔහු දකිනවා මීට කලින් ගමේ බටනලා ගහන අය ඉන්නවා. ඔහුට මතක් වෙනවා අර ගමෙන් දැන් බටනලා හඬක් ඇහෙනවා ඇතිනේ. ඒ බටනලා හඬත් එක්කම ඇගේ දුක ශෝකී කවියක් වෙලා දැන් මුමුණනවා ඇතිනේ කියලා ඔහු මනසින් හරි ලස්සට ආවර්ජනය කරනවා. තාරක ඔහොම කියද්දී ගම්මානයක ඇත්තටම තියෙන සුන්දරත්වය ඒ කාලේ වනස්පතියන් ගම්මානයක් වසාගෙන ඉද්දි ඒ වනස්පතියන් ඇතුළෙන් ගලන ඇල දොල ගංගාවල ශබ්දය වෙල්යායවල් පසු කරලා හමන හුළඟ පවා හරි අපූර්ව සුන්දරත්වයක් එක්කරද්දී සමහර ගව පට්ටිවල ඒ ගවය බලාගන්න ගොපලු අපිට මට මතක් වෙනවා ගොපලු කොළුගේ බටනලාවේ සංගීතයේ මවුණු අතර ඒ චිත්‍රය අපිට මතක් වෙනවා. එතකොට ගම්මානයක සමහර වෙලාවට කුඹුරට යන ඒ පුද්ගලයාතේ එහෙමත් නැත්නම් හේනට යන පුද්ගලයාතේ පාළුව තනිකම මකන්න බටනලාව පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලේ තිබුණු විනෝදාත්මකම එහෙමත් නැත්නම් මනස නිරවුල් කරන උපකරණයක් මුළු ගමක් පළාතක්ම හරි සුවයෙන් පිරෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික සුවය උපරිම තියෙනවා. ඉතින් ඒ වගේ හඬක් මේ වෙලාවේදී නැවතත් ඔබට අරන් එන්න තමයි අට්ටාලේ අපි සූදානම්. අපේ දිහෙන් මන්දිල ආදරණීය සුන්දර චරිතය සූදානම්. තවත් මේ ගීතේ කොටසක් ඔබට මෙන්න මේ ආකාරයට අරගෙන එන්න. ඉතින් දිහෙන් දිහෙන් සුන්දරව මේ මොහොත හැඩ කරද්දී මේ මොහොතේ අපිට ඇත්තටම තවත් කොටසකට වේදනාවක් එකතු වෙනවා තාරක. ඉතින් මේ වේදනාව මොන වගේ දැනේවිද මං තාරකට රේම් කරනවා නැවතත් මේ කොටසත් ආදරණීය ප්‍රේක්ෂකෝ ඔබට රහට අරන් දෙන්න චූටි සර්ට. ඔව්. ඔහුට මතක් වෙනවා දැන් ඔහුගේ මනස මානසික වශයෙන් අත්අඩංගුවක ඉන්නේ. අර ගමේ කටුමැටි පැල්පතක් සහිත ගමක කුප්පි ලාම්පුවෙන් ඇගේ මූණ රන්වන් පාටින් ඇයට මැවිලා පේනවා. උඩ මතක් වෙනවා ඒ කුප්පි ලාම්පුව අතරින් ඒ දැල් වෙන එළිය අතරින් ඇගේ ඇස් දෙකෙන් කඳුළු බිඳු ටික ටික බිමට වැටෙන විදිය.
ඔහුට ඇයගේ හදවත පිළිබඳව හදවත ගැහෙන සියුම් රිද්මයන් පවා හොඳට හුරුදු පුරුදු යමිලා අයියේ. ඉතින් ඒ අවසාන පදපේලී ගත්තොත් මං හිතන්නේ ඒ කාරණාව හරි අපූර්වට කියනවා. වේදනාව netu අකට ගලාලා ඉකිලන නිහඬ රැයි. එහෙම තමයි ඒ අවසන් කොටසේ පළමු පදපේලිය සටහන් වෙන්නේ තාරක. වේදනාව S2 අගට එනවා කියලා කියනවා. රචකයා හරි අපූර්වයි. අඬනවා කියන එක කියන්නේ නෑනේ මේ කඳුළු සලමින්. වේදනාව S2 අගට ඇවිල්ලා ඉකි විඳිනවා. නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොරා රහසේ. හරි අපූර්ව රූපකයක්. නීල නුවන් තරු කැට. නිල් පාට S2 නැමැති තරු කැට බොඳ වෙනවා කියලා කියනවා. උට මතක් වෙනවා ඇය අඬන ආකාරය. නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ කියලා. මේ සුන්දර මොහොත නිමා කරන්නට මත්තෙන් නැවතත් දිහෙන් පැත්තට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දිහෙන් මේ රාත්‍රිය එහෙමත් නැත්නම් මේ මොහොත ඔබ අපට අරන් ආවේ සුන්දරත්වයක්. ඒ සුන්දරත්වයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අට්ටාලේ. අපි ඉතින් ඔබත් අපේ සමාජිකයෙක් ආදරණීය සුන්දර චරිතයක්. ඒ වගේම මේ මොහොතේ සමු ගන්නට මත්තෙන් මේ ගීතය මේ විදිහට සුන්දරව පද රචනා කරලා තියෙන්නේ සරත් පෙරේරා ආදරණීය කලාකාමී සුන්දර හදවත. ඒ වගේම සංගීත නිපුන් සනත් නන්දසිරි කියන සංගීතයට විශාල මෙහෙවරක් එක්කල මනු සිත් ගීතයෙන් සුපෝෂණය කළ ඒ වගේම තනුවෙන් සුපෝෂණය කළපු ඒ ආදරණීය කලාකරුවත් සිහිපත් කරන ගමන් අපි ඔබෙන් සමුගන්නයි මේ සූදානම තවත් සොඳුරු වැඩසටහනකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපේ අට්ටාලේ Facebook පිටුව ෆලෝ කරන්න, ඒ වගේම ලයික් කරන්නත් පුළුවන්. ඒ වගේම අට්ටාලේ YouTube නාලිකාව ඔබට subscribe කරලා අපේ අලුත් වැඩසටහන එක එකතු වෙන්නත් පුළුවන් කියන ආදරණීය මතක් කිරීම කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.